පියෙක් සහ ඔහුගේ යෞවනෝදය පසු වන තරුණ දියණිය. ඔන්න ඔයගොල්ලෝ අනම්මනම් කල්පනා කරන්න එපා. ඇත්තට තමයි මම ගොඩේ. වෙන මොකටවත් නෙමෙයි. කොහමද දවසක් යනකොට ඒ තාත්තා විතරයි හිටියේ, අම්මේ දුව හිටියේ නැහැ. ඒ තාත්තා කිව්වේ මහා දුක හිතෙන කතාවක්. එයා කියන බලන්න හරියට අපේ කෙල්ල මේ කොහෙද ඉඳලා පුරස්චාදුකාරයෙකුට රැවටිලා එයාත් එක පැනලා ගියා. ඉතින් අපි දැනගෙන හිටිය මුළු ගමම අම්මක් නැතුව මේ තාත්තා කොච්චර අමාරුවෙන්ද මේ දුව හදාගත්තේ කියලා. ඒ නිසා මේ දුවගේ හිතුවක්කාරකම තාත්තා කෙනෙකුට ටිකක් දරා ගන්න හරි අමාරු කාරණයක්. ඔක කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා. ඔය සිද්ධිය. පස්සේ කාලේ දවසක මට කියවන්න ලැබෙනවා රුසියානු සාහිත්‍යයේ පුරෝගාමී වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කවියා ලියපු කෙටි කතාවක් තියෙනවා තානායම් කරුවා කියලා. ඒකේ තියෙන්නේ toy වගේම කතාවක්. ප්‍රදේශබද තානායමක් පවත්වාගෙන යන වයස්ගත පියෙක් ඉන්නවා. උට ඉන්නවා දුන්යා කියලා බොහොම ලස්සන දුවක්. නගරයේ ඉඳලා ජේතුකාර තරුණ සිටුවරයෙක් මේ තානායමේ නතර වෙනවා සතියක් විතර. නතර වෙලා ඉඳලා අර දුන්යා රවටගෙන එයත් එක පැනලා යනවා. මේ වයසක පියා දුව හොයාගෙන නගරයට යනවා. දුව පෙන්නන්නේවත් නැහැ. සල්ලි මිනිහෙක් ජනේලෙන් එළියට දානවා. ඒ තාත්තා සල්ලි අල්ලන්නේවත් නැහැ. මේක පාගල දාලා එනවා. එවිලෝ කියනවා නගරයේ ඉඳලා ජේතුකාරයින්ට රැවටිලා පැනලා ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්න වෙන්න බෑ. හිතත් එහෙම දේවල් වෙයි. ඒගොල්ලෝ අද හොඳට සේදැඳලා ඉඳී හිට පාරත් උගාන ඇති කියලා. ওই කතන්දර දෙකම අපේ ගමේ වඩවාසොන් හැට වෙච්ච පැතියයි. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කතාවයි දෙකම එකතු කරලායි මේ ගීතය මගේ අතින් ලියවෙන්නේ. මීට අවුරුදු 40කට විතර ඉස්සර. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගිය පාන නිවුනසේ පාලොයිලයින් කාමරේ මන්ද නොමගියේ කියපන් පුංචි සාවියේ හඳයි හාවයි තමයි අපි දැකපු සමීපතම වස්තු දෙක. සඳසේ ලපවිලසේ දවසක් වෙන්නූ එම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදයි නිතියම්මා. වෙස්සතර ජාතකයේ තියෙන තේමයි. හැබැයි කාලේ අද හිටියේ ආවෙක් පිරිමි සතෙක්. ඒ සාවියක් බවට පත් වෙන්නේ මගේ අත. දැන් නම් සින්දුවල ආවියෝ වැහි වැහලා ඉන්න හරියට ඒ කාලේ එච්චර බෝ වෙලා තිබ්බේ නැහැ. මේ තාත්තා කියනවා අපේ ගම්වල ඉන්න තාත්තලා ඔය මධ්‍යම පාන්තික තාත්තලා වගේ උපන්දිනේට කේක් කපන, කේක් කවන, ෆොටෝ ගහන තාත්තලා නෙමෙයිනේ. ඒගොල්ලෝ වචන දෙක තුනයි කතා කරන්නේ පපුවේ ආදලේ පිළිලා. හරි නිශ්ශබ්දයි. යා කියනවා මාල බඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාළගිරෝගේ දොරකඩ සින්දු කිව්වේ. දැන් මාළගිරෝව ඇවිල්ලා සුදු යකඩ මාල දාගෙන ට්‍රේන් බයික් කරන නැගලා ගේ ඉස්සරහා යන පැට රවුම් ගහනකොට මට හිතුනේ නෑ මෙහෙම එකක් වෙයි කියලා. දැන් ඒක වෙලා ඉවරයි. යා කියනවා පාර මතක නම් තාමත් කියලා ගෑවි. කොට ගෙදරින් ඕන. දොර ඇරලා තියෙනවා ඕල් වෙලා ඉන්න පුළුවන්. මේ ගීතය ආචාර්ය ඕල වීරසිංහ සංගීතවත් කළා. සුනිල් එදිරිසිංහ ගැයුවා. අද නිලන්